Welcome back to my YouTube channel. ආදරෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. ඉතින් ඔන්න අද කෑමක් try කරන්න යන්නේ. ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි කියලා හිතුවා. වෙනස් විදිහකට තමයි try කරන්න යන්නේ. මුරුක්කු මසාලා. ඉතින් recipe තියෙන විදිහට නෙමෙයි මම හදන්නේ වෙනස් විදිහකට. ඉතින් බලමු රස වේද කියලා. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. දැන් යමු අපි මේක හදන්නේ කොහොමද කියලා බලන්න. මේකට ගොඩක් ඉන්ග්‍රීඩියන්ට් ඕනේ නැහැ. මම මෙතන ගිතුල් පැණි පාවිච්චි කරලා තියෙනවා. මෙතන මුරුක්කු අරගෙන තියෙනවා. ඒ දෙක විතරයි ඕනි කරන්නේ. ඉතින් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මසාලා එක හදන භාජනයට පැණි ටික දාගත්ත මේ විදිහට. ඊට පස්සේ මට හිතුණා මේකට තව ටිකක් සැර එකතු කරගත්තොත් හොඳයි කියලා. මිරිස් කුඩු චුට්ටුකුම එකතු කරා. චුට්ටම එකතු කරේ. ඒක රතු පාට වුණා. ඊට පස්සේ පැණි එක. මොකද මේ මුරුක්කු එක එච්චර සැර නෑ මේ මුරුක්කු එක. ඔයාලා මුරුක්කු ගන්නකොට ටිකක් සැර මුරුක්කු එකක් ගන්න. බලලා කාලා බලලා. ඉතින් මේ විදිහට දාලා මම පොඩ්ඩක් මික්ස් කරගත්තා. චුට්ටයි දැම්මේ. ගොඩක් දැම්මේ නැහැ. ඊට පස්සේ තියෙන ඉතින් මේ විදිහට මුරුක්කු ටික අපි හදාගත්තු අර පැණියකට එකතු කරගන්න මං කිව්ව මේක වෙනස්ම විදිහක් නේ. ඉතින් රස වෙයි කියලා හිතනවා. මේක හොඳට මික්ස් කරලා හදාගන්න. ඊට පස්සේ ඉතින් කාලා බලන්න අමුතුම රසක් තියෙන්නේ. වෙනස් විදිහකටනේ හැදුවේ. මේ තියෙන්නේ හදාගත්තු මික්ස් කරාට පස්සේ මේ විනාඩි 10ක් 15ක් තියලත් කාලා බලන්න. එතකොට අමුතු රහක් එන්නේ. හොඳට පෙඟිලානේ තියෙන්නේ. එතකොට මේ පැණි හොඳට මුරුක්කු එකට මේවා වෙලා. ඒ නිසා කාලා බලන්න ඉතින් ඔයාලා try කරන්න. try කරලා මට රසයි නම් හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. මම ගිහින් එන්නම්. සුබ දවසක්.